ගන්න ඕන දෙයක් තියෙනවා. ඔබේ ප්‍රශ්නෙත් එක්ක එකබද්දයි. ඒ තමයි ආණ්ඩුවට ජනතාව පොඩි සංඥාවක් දීලා තියෙනවා. මොකද්ද? ආණ්ඩුවට එදා ඉඳන්ම තිබිච්ච එක දෙයක් තමයි ප්‍රමාදය. වැඩවල තිබිච්ච ප්‍රමාදය. හරිද? ඒ කියන්නේ තීන්දුවක් ගන්නෙ නෑ කවුරු. ගන්න තීන්දුව හරි පරක්කුයි. ඉතා සරල තීන්දුවත් පරක්කුයි. එහෙම ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා ශනිකව කරන්න තිබිච්ච බොහෝ දේවල් සිද්ධ වෙලා නැහැ. එක. දෙවෙනි එක තමයි සමහරක් දේවල් වලට වගකීම ගන්න සමහර අය නැති වෙයි. විශේෂයෙන් අමාත්‍යාංශ වලට ඒත් එකම ආසන වලට ගියාම ආසන වල ඉන්න മന്ത്രിවරු අමාත්‍යවරු ඒ ආසන වල වැඩ කරපු සමහර පාක්ෂිකයන්ටවත් හම්බ වෙන්න බැරි වුණා කියන චෝදනාවක් අකණ්ඩව තිබුණා. 3. මේ මැතිවරණ වලට ජාතික ජනබලවේගය ඉදිරිපත් කරපු අපේක්ෂකයන්ගේ ස්වභාවය. ඒ අය අතර 75%ක් 80ක් ඔවුන් දන්න කියන හොඳ කට්ටිය ඇති. හැබැයි තව වැඩිපුර ප්‍රතිශතක් හිටියා අඩුතරමේ ගම අඳුරන්නේවත් නැති. ගම දන්නේවත් නැති. අඩුම තරමේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේ ඡන්දේ තියෙන බරපතලකම තේරුම් අරගෙන ආසනයක් ගන්න දිස්ත්‍රික්කයක් ගන්න ගිහිල්ලා රැලි තිබ්බට සමහර අපේක්ෂකයෝ ඉන්නවා ගෙවල් ගන්නවත් ඇවිද්ද නැති. හරිද? එහෙම අපේක්ෂකයෝ. ඒතර මෙන්න මේ සියල්ලත් එක්ක ආණ්ඩුවට මිනිස්සු කියනවා අපි ඔයගලන්ට කිව්වේ අපිට කන්න දෙන්න බොන්න දෙන්න අපිට රස්සා දෙන්න කියලා නෙමෙයි. අපි කව හොරු අල්ලන්න කියලා. ඔයගොල්ලෝ හොරු අල්ලන්නේ. අන්න පළවෙනි චෝදනාව. හරිද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට හොරු අල්ලන ක්‍රියාවලිය, දූෂිතව අල්ලන ක්‍රියාවලිය කඩිනම් කරන්න ඕනේ. පොලිසිය කඩිනම් කරා. මම කියන්නේ පොලිස් කොමිසම විසිරවන්න ඕනේ. පොලිස් කොමිසම විසිරවන්න බෑ නීතියන් නීතිය ප්‍රතිපාදන අනුව. පොලිස් කොමිසම, අල්ලාස් කොමිසම මේ වගේ කොමිෂන් සභා ගෙනල්ලා ජනාධිපති කියනවා ඒගොල්ලන්ට ඉල්ලාස් වෙන්න කියලා. පැහැදිලිව? ඒගොල්ලෝ ඉල්ලාස් දුන්නේ නැත්තම් මොකද කරන්න තියෙන්නේ? පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ගේන්න ඕනේ. ගෙනල්ලා 159ක් කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ. අයින් කරන්න. මම හිතන්නේ කවුරුත් ඉල්ලාස් වෙන්නේ නැතුව ඉඳී කියලා. හැබැයි ඇයි අපි එහෙම කියන්නේ? පොලිස් කොමිසමට යවපු සමහර ස්ථාන මාරු වී මාස ගාණක් ප්‍රමාද වුණා. කරගන්න බැරුව එකේ. අන්තිමට පොලිස්පතිවරයාට කියන්න සිද්ධ වුණා පොලිස් කොමිසමේ ක්‍රියාකාරීත්වය යුක්තිය හදන වැඩේට හොරු අල්ලන වැඩේට බාධාවක් කියලා. හරි? අල්ලාස් කොමිෂන් සභාව. හරි? මේ වෙනකොට කටයුතු කරන විදිය. අල්ලාස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පුදුමාකාර කැපවීමක් කරන විදිය අපිට එළියට පේනවා. හැබැයි අල්ලාස් කොමිසමේ අධ්‍යක්ෂකවරයාට තියෙන්නේ සීමා සහිත කාර්යයක්. අල්ලාස් කොමිසමෙන් කිව්වහම විමර්ශනය කරන්න කියලා තමයි ඔහුට බලය පැවරෙන්නේ. ඒ නිසා විමර්ශනය කරන්න කියන්න ඕනේ කවුද? අල්ලාස් කොමිසම. අල්ලාස් කොමිසම. අපි දැක්කම අනිල් වික්‍රමසිංහගේ සිද්ධිය කොච්චර පස්සට දාලා හිටියද කියලා. හරි? ඒ නිසා දැන් තමයි මේ ෆයිල් එන්න පටන් ගන්න. ඒතකොට මිනිස්සු මේ ප්‍රමාදය ඉවසන්නේ නැහැ. ආණ්ඩුව මේක තේරුම් ගන්න ඕනේ. හරිද? මේක අපි බලන්නම් පස්සේ කරමු තව ටිකක් එමු. ඒකට හරියන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ආණ්ඩුව යන්නේ ආර්ථික වශයෙන් අපි තාමත් බංකොලොත් ස්ථානයක අපි ඉන්නේ. ආර්ථික වශයෙන් වැටිච්ච තැනක අපි ඉන්නේ. ආර්ථිකය පරිස්සම් කරගනිමින් ආර්ථික සංවර්ධනයකට යන ගමන් තමයි රජයට සිද්ධ වෙන්නේ මේ අනික් කටයුතු කරන්න. හැබැයි මිනිස්සු මේ හැම දෙයකටම වඩා බලාපොරොත්තු වෙනවා සිස්ටම් චේන්ජ් එක. මොකක්ද සිස්ටම් චේන්ජ් එක කියන්නේ? දේශපාලන සංස්කෘතිය වෙනස. ඒක දැන් අවිලා නැද්ද? දැන් ගියාම ඇමති කෙනෙක් නියෝජ්‍ය ඇමති කෙනෙක් කොහේ හරි තැනකට එනවක්වත් මිනිස්සු දන්නේ නැහැ. එයාත් ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සෙක් වගේ ඉන්නවා. ඒක තමයි. මොකද අනුර කුමාර දිසානායක ජනාධිපතියා කිව්වා සාමාන්‍ය පුරවැසියෙකුට නොමැති කිසිදු වරප්‍රසාදයක් දේශපාලකයන්ට අවශ්‍ය නැහැ කියලා. දැන් ඒක කරන්න පටන් ගත්තා නැද්ද? වරප්‍රසාද කපන්න පටන් ගත්තා නැද්ද? අන්න ඒක දැන් වෙන්න පටන් ගන්නවා. හැබැයි ඊළඟ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. පහුගිය මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වන තෙක් මේ ආණ්ඩුව මේ පක්ෂයට ජාතික ජනබලවේගයට පුදුමාකාර ශක්තිමත් මාධ්‍ය ආන්ත්‍රණයක් තිබ්බා. ප්‍රශ්නයක් ඇති වෙන්නේ කොහෙද? ඒ සැනින් ඒකට උත්තර දෙන්න තැන් තිබ්බා. හැබැයි පහුගිය මහමැතිවරණයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වෙලා එදා රැයෙන් පස්සේ ඒ යාන්ත්‍රණය අකර්මණ්‍ය වෙලා තියෙනවා. මේක අපි කියලා තියෙනවා ප්‍රසිද්ධිය කියලා තියෙනවා. කියන්න පුළුවන් ඇමතිවරුන්ට කියලා තියෙනවා. මොකද අපි ඉන්නේ අතරම පක්ෂෙන් එළියේ. ඒ නිසා අපි කියලා තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ජනාධිපතිතුමාගේ මාධ්‍ය ඒකකයේ ඉඳලා හැම අමාත්‍යාංශයකටම මාධ්‍ය ඒකකයක් තියෙනවා. හැබැයි අමාත්‍යාංශවල කරන වැඩ කිසිවක් මේ රටේ මිනිස්සු අතර ජනගත වෙන්නේ නැහැ. අඩුම තරමේ ඔබතුමා හිතන්න අඩුම තරම මේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම. දැන් යූනියන් වැටුප් වැඩි කරාම කොහොමනේ කිසි වැටුපක් වැඩි වෙන්නේ නැහැ. කිසි දෙයක් වෙලා නැහැ. අපි අප්‍රේල් පස්සේ බලාගමු කියලා. දැන් අප්‍රේල් මාසේ පඩිය හම්බුණානේ. එක්කෙනෙක් පාරට බැස්සද? නෑ. ඇයි? කිව්වා වගේ වැටුප් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා එක වෘත්තීය සමිතියක් එක දේශපාලන පක්ෂයකට වැටුප් වැඩිවීම ගැන කතා කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා විශාල වැටුප් වැඩිවීමක් මේ ආණ්ඩුව දිගට. හැබැයි දීපු වැටුප් වැඩිවීම මාකට් කරගන්න බැරි වෙලා තියෙනවා. හරිද? මේ වෙනකොට පහුගිය ආණ්ඩුවල හිටපු නිලධාරි හාල්මැස්සෝ නෙමෙයි තෝරු මෝරු ලෙවල් එකේ නිලධාරි අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඇමතිවරු රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා.
හැබැයි වැඩේ මාකට් කරගෙන මිනිස්සු අතරට ගෙනියන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ නිසා පැහැදිලිව ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව එදිනදා වැඩ පිළිවෙල කරගෙන යනවා. ඒක වෙනයි. හැබැයි ආණ්ඩුවෙන් අපේක්ෂා කරන වෙන තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වයට යනවත් එක්කම මේ ආණ්ඩුව කරන්න ඕනේ දේ තමයි තමන් කරන වැඩ මිනිස්සුන්ට දැනෙන්න කරන්න ඕනේ. දේවල් උනාට වැඩක් නැහැ. වෙන විත්‍ය පේන්න ඕනේ. ඒක නොපෙනීම කියන කාරණේ ඇතුලේ. මොකද විපක්ෂයේ විශේෂයෙන්ම මල්ගවුම් පාටිය මේ වෙනකොට මල්ගවුම් කාර්යෝ ටික YouTubers ටික සමාජ මාධ්‍ය හයර් කරන උන් ටික සමාජ මාධ්‍යයෙන් මේක බඩගෝස්තරයට තියන් ඉන්න උන් ටික අන්න දැන් වැඩ පටන් ගන්න තියෙනවා. හැබැයි ආණ්ඩුව බොහොම නිද්‍රාශීලීව උදාසීනව බලන් ඉන්නවා. ඒක තමයි බිමල් රත්නායක සභානායකවරයා කියනවා අපි උද්දච්චය අහංකාරයි කියනවා කියලා. ඒ උද්දච්චය අහංකාරය කියන බිමල් රත්නායක සභානායක ඊ හොඳ උත්තරයක් දෙනවා. ඒ පැහැදිලි කිරීම සුපිරි. හැබැයි මේ රටේ මිනිස්සුන්ට තිබ්බත් වෙන ප්‍රශ්නයක්. ඇයි මේ අහන දේවල් වලට කියන දේවල්ට උත්තර දෙන්න නැති වුණා. සමහර තැන්වල ඩෝන්ට් කෙයාර් ගියාම. හරිද? එහෙම ගියාම මිනිස්සුන්ට අදහසක් ආවා. මුන්ට තුනෙන් දෙකක් තියෙන හින්දා මුන් දැන් ලොකු ඔඩුවෙන් ඉන්නේ කියලා. හරි. එහෙම ප්‍රශ්නයක් ආවා. ඒ නිසා හැබැයි මේ වෙනකොට පක්ෂය තුල යන ඉහළ පෙළේ සාකච්ඡාවල අභ්‍යන්තර තොරතුරු කියන විදිහට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එතකම පක්ෂ නායකයා ටිල්වා සහෝදරයාගේ නායකත්වයෙන් මේ වෙනකොට පක්ෂය මේ යථා තත්ත්වය අවබෝධ කරගෙන තියෙනවා. අපිට දැනට තියෙන තොරතුරුත් එක්ක. ඒ නිසා ඉදිරි සුමාන දෙක තුන ඇතුළත විශාල ප්‍රතිසංවිධානයක් ආණ්ඩුකරණය ඇතුලේ යාන්ත්‍රණය ඇතුලේ සිද්ධ වෙන්න නියමිතයි කියන එක තමයි දැනට ලැබෙන තොරතුරු.